අයිබෝන් පුතේ අපි 2024 සාමාන්‍ය විභාගයට කලින් පළාත් 9ම විද්‍යා ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කරමින් පළාත්වල අනුමාන ඔබ වෙත අරගෙන ආවා. දත්ත විශ්ලේෂණය කරමින් පුතේ ඕගොල්ලෝ නොදකින දේ ඉස්මතු කිරීම අපගේ අරමුණ වුණා. පළාත් 9ම ප්‍රශ්න පත්‍ර අතරින් සාමාන්‍ය පෙළ විභාගයට වඩාත්ම ආසන්න ප්‍රශ්න වැඩිම ගණනක් තිබුණු පළාත් පේපර් එක මොකක්ද කියලා මම යළිත් විශ්ලේෂණ ටික පෙරලලා බැලුවා. සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට වඩාත්ම ආසන්න වැඩිම ආසන්න ප්‍රශ්න ගණනක් තිබුණු ප්‍රශ්න පත්‍රය තමයි ඌව පළාත් ප්‍රශ්න පත්‍රය. එය ව්‍යුහගත රචනා, බහුවර්ණ ප්‍රශ්න පත්‍රය හා රචනා කියන ප්‍රශ්න පත්‍ර කොටස් තුනෙන්ම පෙන්වලා දෙන්න පුළුවන්. බලමු. පළමු බහුවර්ණ ප්‍රශ්නය දෛශික රාශි යුගල ආශ්‍රිත ප්‍රශ්නය. එම ප්‍රශ්නයම ඕලෙවල් පේපර් එකේ දෙවන බහුවර්ණයට ඇවිත් තිබෙනවා. එහි 7 වන බහුවර්ණ ප්‍රශ්නය ඕලෙවල් පේපර් එකේ 27 වන බහුවර්ණයේ විදිහට ඇවිත් තියෙනවා. පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නයේ සුපෝෂණය සහ එයට අදාළ වන අයන වර්ගය විමසා තිබෙනවා. එය සාමාන්‍ය පෙළ පේපර් එකට ආවා. එසේම ජෛව එක්රැස්වීම පිළිබඳව එහි විමසා තිබෙන ප්‍රශ්නයත් ඕලෙවල් පේපර් එකට තියෙනවා. ඊළඟට පුතේ දෙවන ව්‍යුහගත ප්‍රශ්නය ප්‍රභා සංශ්ලේෂණයෙන් ඔක්සිජන් පිටවීමේ ඇටවුම ඕලෙවල් පේපර් එකටත් එම ප්‍රශ්නයට දෙවන ප්‍රශ්නයටම ඇවිත් තිබුණා. පස්වන රචනා ප්‍රශ්නය පුතේ මුළුමනින්ම ඌව පළාත් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. එහි ස්වපරාගනයේ වැළැක්වීමේ අනුවර්තන, පරාගනය යන්න හැඳින්වීම, පාතිනු පලනය යන සියලුම අණු කොටස් සහ පුෂ්පයක කොටස් නම් කිරීම විමසා තිබෙනවා. 6 වන ප්‍රශ්නයේ පුතේ ධාරා උස්මකය. එම ප්‍රශ්නයේ ලෝ බොර පැවතීමේ වාසිය පවා ඌව පළාත් ප්‍රශ්න පත්‍රයේ විමසා තිබෙනවා. 4 වන ව්‍යුහගත ප්‍රශ්නය ඕම් නියමය සහ ඒ ඇටවුම ආශ්‍රිත ප්‍රශ්නය. එම ප්‍රශ්නය එලෙසම ඌව පළාත් පේපර් එකේ තිබෙන ප්‍රශ්නයම සාමාන්‍ය පෙළ පේපර් එකට අහලා තියෙනවා. එලෙසම විද්‍යුත් විච්ඡේදන ඇටවුම් පිළිබඳව ඇනෝඩ සහ කැතෝඩ ප්‍රතික්‍රියා පිළිබඳ ප්‍රශ්න කොටසුත් ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. MCQ පේපර් එකට ආපු හෝමෝනවල ලාක්ෂණික කියන ප්‍රශ්න කොටස් සාමාන්‍ය පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රයට පැමිණ තිබුණා. ඊළඟට 3 වන ව්‍යුහගත ප්‍රශ්නයට ආපු ආවර්තිතා වගුවක් දීලා එහි කොටස් සහ එහි විද්‍යුත් ඍණතාවය අඩුම මූලද්‍රව්‍ය නම් කිරීම වැනි සමාන ප්‍රශ්නත් ඌව පළාත් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. පුතේ හැම පළාත් පේපර් එකකම කුමන හෝ ප්‍රශ්න කොටසක් ඕලෙවල් පේපර් එකට පැමිණ තිබෙනවා. 5 වන ප්‍රශ්නයේ පමණක් ගත්තොත් වඩාත්ම ආසන්න අවස්ථාව දීලා තියෙන්නේ සබරගමු පළාත් ප්‍රශ්න පත්‍රේ. කොහොම හරි වැඩිම ආසන්න ප්‍රශ්න තිබුණේ ඌව පළාත් පේපර් එකේ. ඒ නිසා ඔන්න ඌව පළාතේ දරුවන්ට විභාගයේ ලේසි වෙන්න ඕනි. ඒත් සියලුම අනිත් පළාත්වල දරුවන්වත් අප විටින් විට මතක් කළා පළාත් පේපර් සියල්ලම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිකුත් කරපු පේපර් එක කරලා යන්න කියලා. මේ ප්‍රශ්න පත්‍ර සේරම කරපු දරුවෙකුට නම් අර මේ පාර විද්‍යාව අමාරුයි කියන ගොඩේ ඉන්න නම් විදිහක් නැහැ. හැබැයි පුතේ මොන විදිහේ පේපර් එකක් දුන්නත් ඒ පේපර් එක අමාරු වෙන සෙට් එකක් ඉන්නවා. ඒ තමයි හොඳින් වැඩ නොකළ පාසල් වාර විභාගයටවත් ලකුණු 35ක් ගන්න බැරි වුණ සෙට් එක. ඒ අය මොන පේපර් එක දුන්නත් අමාරුයි කියනවා තමයි. එහෙම අමාරුයි කියන එක සාධාරණයි පුතේ. වාර විභාගයටවත් ලකුණු 35ක් ගන්න බැරි නම් ඕ ලෙවල් විභාගයේ පේපර් එකට ඊට වඩා ගන්න පුළුවන් කියන එක සිහිනයක් විතරයි. දැන් මේ ටික කිව්වෙත් මේ වීඩියෝ එක දාන්නත් හේතුව පුතේ ලියපු ළමයිට නෙමෙයි. දැන් ඔය 11 වසරේ ඉන්න සෙට් එකක් ඉන්නවනේ පුතේ. ඒ අය 10 ශ්‍රේණියේ වාර විභාග 3ක් ලියලා නින්නේ. දැන් චුට්ටක් කල්පනා කරන්න 10 ශ්‍රේණියේ වාර විභාග 3ටම ගත්ත ලකුණු කොහොමද කියලා. 35ට අඩු නම් ඉතින් වෙන්නේ දැන් හරි උනන්දු වෙලා මහන්සියෙන් වැඩ කරේ නැත්නම් ලබන අවුරුද්දේ විද්‍යාව පේපර් එකට පස්සේ
අනේ මේ සැරේ අමාරුයි කියලා වැළලෙන්න තමයි. පුතේ හොඳින් මතක තියාගන්න. කවදත් මතක තියාගන්න ඕනි දෙයක් තමයි විද්‍යාවට AB ගන්න පුළුවන්නේ හොඳටම වැඩ කරපු මහන්සි වුණ කැප වුණු දරුවන්ට විතරමයි. ටියුෂන් පන්තිවලට ගිය පමණින් උගන්නන තැනක හිටි පමණින් අන්තිම මාසේ අනුමාන ටික බලාගෙන ගොඩ යන්න කියලා හිතාගෙන ඉන්නවා නම් සොරිම තමයි. ඔන්න සර් කිව්වා සැර වැඩිද දන්නෙත් නැහැ. කොහොම හරි කමන්නේ. මේ කතාව අහලා අද ඉඳන් හරි හොඳට වැඩ කරන්න පටන් ගත්තොත් ලබන අවුරුද්දේ විද්‍යාවට අනිවාර්යයෙන් මේ එකක් ගන්න පුළුවන් වෙයි. ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කරමින් වෙනස්ම විදිහේ අලුත්ම වීඩියෝ බලන්න නම් සයන්ස් ඇයි channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.